මන්ද මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටිරෝල් කරගන්නේ මොකද මන්දා අනේ මන්දා හරි සුන්දරයි නේද බං අනේ මන්දා රේස් දානවා මෙච්චි තියපු කූඩැල්ලත් අපට ගන්නවා ඒ මොකද බං අනේ මන්දා රිදම් කරික් මෙන්ටල් ගීස් හරි ඒක අම්මලා ගන්නකෝ ඔබ වෙනවා ඉතින් අයියෝ ගහෙන් වැටුණු මිනිහා ආයේ ඒ ගහතම නගිනවා අබරාසිල් ගත්ත දාඩ වාර පුරා වෙනිනවා පනින්න පෙර සිතා බලලා මහ මුහුදට පනිනවා මරණ තුනක් නැති මිනිහත් ක්‍රෙඩිට් කාඩ් ගන්නවා අනේ හම්මෝ අයියෝ මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටිරෝල් කරගන්නේ මොකද මන්දා හරේ මන්දා පටිරෝල් කරගන්නේ මොකද මන්දා අනේ මන්දා හොඳයි ඉතින් කියපන් ඇයි එහෙම වුනේ මං කොහොමද දන්නේ අයියෝ Hero FM. පටිරෝල් ඔය පොලි මේ තමන්ගේ බල්ලෝ අරන් එන්න බේත් විදින්න එන්න ඔය ඉස්සරහම එක්කෙනා එන්න මේ අපේ බල්ලට බේත් විදින්න එක මහත්තයා හරි විදිමු මේක ජල බීතිකාවට ගහන ඉන්ජෙක්ෂන් එක හොඳේ මේක නොමිලේ දෙන්නේ දවස් 3ක් යනකම් නාවන්න එපා හරිද නාන්න හොඳ නැතේ හොඳ නෑ නාවන්න එපා මේ අඩු ගන්න මේ ඇඟ හොදන්නවත් එපාද පයි දවස් 3ක් යනකම් මොනවාක් කරන්න යන්න එපා එහෙනම් මේ අඩු ගානේ මූණ හොදන්නවත් එපාද මාත් සිංහල තේරෙනවද මොන කෙහෙම්මලකටද බල්ලගේ මූණ හොදවන්නේ දවස් 3ක් යනකම් බල්ලව නාවන්න එපා කිව්වම අට්ටෝත්තර අහන්නේ මොකද මේ බල්ලවද නාවන්න එපා කිව්වේ නැතුව මං හිතුවා මේ මට නාවන්න එපා කිව්වා කියලා ඒකයි ඔහෙ ඕන පදන් නාගන්නවා ජලසන්නිය අල්ලනකන් නාගන්න මේ ඇන්ටි රේබිස් බල්ලන්ට නෙමෙයි නොමිල ගහන්න තිබ්බේ මෙන්න මේ වගේ මිනිස්සුන්ට හරි ඔන්න අල්ලන බල්ල අයියෝ අවප්පා මේ දැන් එතකොට මේ කෑමේම කොහමයන් කෑම අපි ගෙදරින් ගෙනාවා ඒ ගැන කරදර වෙන්න එපා නෑ මං කිව්වේ මේ බල්ලට මොනවද දන්නේ නේද හොඳ බල්ලට දැන් ඔහේ බල්ලව එක්කගෙන යන ගමන් හොඳ චයිනීස් සෝට්ලයක් අල්ලලා මික්ස් චොප්සි රයිස් එකකුයි ෆ්‍රයිඩ් ෆිෂ් ප්ලේට් එකකුයි ඩෙසර්ට් එකට වට්ලප්පමකුයි අරන් දෙනවකෝ අපේ අප්පා මේ බල්ලට ඔව් දැන් ඔහේ බල්ලටනේ කෑම ඇහුවේ ඉතින් ඒවා තමයි හොඳ බල්ලට ඒවා අරන් දෙනවා මගේ අම්මෝ දන්නවනේ ඉන්ජෙක්ෂන් නොගා ඉන්නවා විශාල වියදමක් යනවානේ මේ හලෝ මහත්තයා මේ අද වගේ දවසකටත් බල්ලා වෙනුවෙන් රුපියල් 1000ක් කමාරක් වීදම් කරලා චයිනීස් හෝටලයකින් කන්න අරන් දෙන්න බැරි නම් බේත් විඳ ගන්න නැතුව නිකන් ඉන්නනේ තිබ්බේ. එතකොට ඉතින් බල්ලට පිස්සු හැදිච්ච දවසට ඔයලටත් පිස්සු හැදෙයි. එතකොට පෙට්ටි වලට අත් දවසේ දානෙට වීදම් කරනවට වඩා නරකද අද දවසේ චයිනීස් එකක් අරන් දෙනවා බල්ලට. ඔන්න බල්ලා යනවා මහත්තයා. මේ වගේ වයිතින් හිරු පටිරෝල් වලින් විතරමයි Hero FM. පටිරෝල් ගෙදර කවුද? හෙලෝ මැඩම්. ගෙදර කවුද? කවුද බැලුවේ? හෙලෝ මැඩම්. මට මැඩම්ට ටිකක් කතා කරන්න පුළුවන්ද? අනේ මම නෙමෙයිනේ මැඩම්.
මැඩම් ඉන්නේ අල්ලපු ගෙදර. ප්‍රින්සිපල් සර්ගෙන් ඕනනේ ඔයා හොයන්නේ. නෑ මැඩම් මම ඔයාවයි බැලුවේ. අම්මා ආවද? අනේ මම මැඩම් කෙනෙක් වගේද පේන්නේ. why not? ඔයා තමයි මං අද දවසේ දැක්ක හොඳම වාසනාවන්ත මූණ තියෙන මැඩම්. අනේ ඇත්තද මෙයා? ඉන්නේ තුරට වාඩි වෙන්න. ඔයා මොනවා හරි මොනවද මේ? ඔයා මොනවා හරි විකුණන්නද ගෙනාවේ? මට ඒවෙන් කිලෝ 2-3ක් දෙන්නකෝ. ගාන ප්‍රශ්නයක් නෑ. මම විකුණන්න ගෙනාවේ රත්තරන්. කිලෝ 2-3ක් දෙන්නද? කිලෝ එකක් වැඩි වෙන්නේ ලක්ෂ 62ක් විතර වගේ වෙන්නේ. අනේ අම්මෝ රත්තරන්ද? මං හිතුවේ මේ කොට්ට පුළුම් වගේ මොනවා හරි එකක් කියලා. කිලෝ 2-3ක් දෙන්න කියලා කිව්වේ ඒකයි. නෑ මැඩම් ඇත්තම කියනවා නම් මම ඒ බොරුවට කිව්වේ මං රත්තරන් විකුණන වෙලෙන්දෙක් නෙමෙයි. හැබැයි මං රත්තරන් වෙලෙන්දෙක්. මං විකුණන්නේ මදුරු නාශක කුඩු. මදුරු නාශක කුඩු? ඔව් මගේ ගාව තියෙනවා කුඩක් ඇන්ටි මොස්කිටෝ වලකජු ඩස්ට් කියලා. මොකද? ඇන්ටි මොස්කිටෝ වලකජු ඩස්ට් කියලා. මේකෙන් පැකට් එකක් අරන් ඇඟේ ගාගත්තාම කන මදුරුව වලකජ්ජ ගහනවා. කන මදුරුව වලකජ්ජ ගහනවා. අනේ මේ ඇඟේ ගාන මදුරු නාශක කුඩක්ද? ඔව්. මම මේ ඇහුවමයි. ඔව් මේක නිව් ප්‍රොඩක්ට් එකක්. මේක ඇවිල්ලා මේ මැඩම් සුවඳ වර්ග 3කින් සමන්විතයි. මේ ඇන්ටි මොස්කිටෝ වලකජු ඩස්ට් බය නැතුව ඇඟේ ගාගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේක ඇවිල්ලා දූරියන් සුවඳ එක. මේක ඇවිල්ලා ඉදුණු වැල සුවඳ එක. එතකොට මේක ඇවිල්ලා සුදු ලුණු පොඩි කරනකොට එන සුවඳ ඒක. ඔය සුවඳට මදුරුවෙක්වත් කිට්ටු කරයිද ඇඟට? නෑ මේ සුවඳට මදුරුව හරි කැමති. මදුරුව ඇදීලා එනවා. එතකොට ඒගොල්ලෝ ඒක කාපු ගමන් මැරෙනවා. එහෙම නැතුව ඕගොල්ලෝ නිකන් හිටියාම ඔය තියෙන දාඩිය ගන්නට නිලමැස්සෙක්ව කිට්ටු වෙන්නේ නෑනේ ඕගොල්ලෝ ළඟට. මේ වගේ ඒවා ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි Hero FM. පටිරෝල් මේ උඹ සත්‍ය නැතුව හිටපන් මම තට්ටු කරන්න. ගෙදර කවුද? සමරි නැගිටින්නකෝ. ඇයි මොකෝ විලිබියා මේ මහරයා කෝද්දන්නේ මට නිදාගන්න දෙන්නකෝ. සමරි නැගිටිනවා. කවුද මන්නේ දොරට ගානවා. අර ගෙදර කවුද? හොරුද දන්නේ නේද? මේ මම කියන්නේද හොරු පැන්නොත් පිරිමින්ට වෙඩි තියෙන නිසා ඔයා කතා කරන්නකෝ. ඔයා බය නැතුව කතා කරන්නකෝ. අනේ මෙහෙම පිරිමි. ඔය කවුද දොරට ගහන්නේ? මෙහෙ මං විතරයි ඉන්නේ. කවුද ඔය මහරයා පිරිමියෙකුත් නැති ගෙදරක දොරට ගහන්නේ? නෝනා බය වෙන්න එපා. මේ අපි නරක මිනිස්සු නෙමෙයි. බය නැතුව දොර අරින්න. හොඳ මිනිස්සු වගේද මේ විලිබියා? පොඩ්ඩක් ඉන්න මම බලන්න. කවුද දන්නේ? මහත්තයෙකුත් ඉඳලානේ. එදයටද හිටියේ මේ මහත්තයා බය නැතුව දොර අරින්න. අපි මේ අහිංසක මංකොල්ලකාරයෝ වගේක් මේ කතා කරන්නේ. මංකොල්ලකාරයෝ වගේක් මේ විලිබියා මේ බලන්නකො මේ මංකොල්ලකාරයෝ වගේක් මේ දැන් මොකද කරන්නේ මේ මෙහෙ මංකොල්ල කන්න දෙයක් නෑ. මංකොල්ලම කෑවා ඒ දවස්වලම. නෝනා අපි අන්තිම අහිංසක මංකොල්ලකාරයෝ හරිද? කරුණාකරලා දොර අරිනවද නැත්නම් අපි දොර කඩාගෙන ඇතුළට එන්නද? බුදු අම්මේ අපි ඉවරයි. මේ අනේ එපා මේ ඉන්නවට පොඩ්ඩක් අපි ඇතුළට එනකන්. අර මිනිස්සු දොර කැඩුවද කොහෙද? ඔන්න ඔහමයි රාලාමි ඊයේ අපේ ගෙදරට මංකොල්ලකාරයෝ පැන්නේ. ඔව්. හොඳයි. දැන් කියනවා බලන්න මොනවද මංකොල්ලකාරයෝ ඔහෙලා ගෙදරේ මංකොල්ල කෑවේ? මංකොල්ල කන්නේ තරම් දෙයක් අපේ ගෙදර තිබ්බේ රාලාමි. අනික මංකොල්ලකාරයෝ දොර ගෙලුවට ගේ ඇතුළටවත් ආවේ නෑ. බලනකොට යන්න කින්. ලොක්කා කොහොමද ඊයේ අපි දෙන්න දීපු ගේම? එනකිරිනේ මෙන්න මේවට තමයි නියම මංකොල්ලා කියන්නේ. කයියනකා වලයන්කො මේක විකුණ ගන්නකම් ඒ ගෙදරින් ගලවපු දොර තනිකර කොස්බන්. මං හිතන්නේ රුපියල් 40000ක්වත් වටී මේ කොද්දොර. මේ වගේ ඒවා ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි Hero FM. පටිරෝල් බෑ කොහොම කිංකිණි පරදන කෙල්ල කිංකිණි පරදන
ලස්සනටම. මගෙන් අහගන්න එපා ඉතින්. මම වෙසක් බලන්න තමයි ගියේ. නැතුව ඕමි බලන්නේ. ඇත්තද? වෙසක් බැලුවද? මේ කෙල්ලෙක් කිංගිනි පරදනා. මේ සුරම්බා අප්පට කොලේ වහන්න ලෑස්ති වෙන්න එපා හොඳේ. මම මගේ ජීවිතේට දැන් 50 වතාවකට වඩා වෙසක් බලපු මිනිහෙක් හරිද? ඇත්ත කියපන්. තොට ළඟ තොරණ බලද්දී කවුද අර උඹේ ඉන වටේ අත දාන් හිටපු පොල්කාවයියා? මොන පොල්කාවයියද? ඔව් පොල්කාවයියෙක් තමයි. කොණ්ඩේ තම පාට කොල්ලා. කවුඩෙක් වගේ උඩ රීටින්න තෙල් ගාලාද ජෙල් ගාලාද මොකද්ද බඩ කඩਿੱතුවක් කොල්ලා පීරලා. ටී-ෂර්ට් එක මොකද්ද බොබ් මාලේ ටී-ෂර්ට් එකක් ඇඳලා. බලු දන්වැල් දාලා. නිකන් දෙලවටම නැති එකෙක් හිටියේ උඹ ගාව කවුද? මට නම් ඒ වගේ මතක නෑ බාප්පා. මං තොරන් දිහානේ බල හිටියේ. මේ කෙල්ලෙක් කිංකිණි පරදනා. ඔය ළමයින්ගේ තාත්තා අපි සේරෝ මල්ලව සෝසයිරේ ගිල්ලලා. ඔය ළමයාගේ වගකීම මට පවරලයි කුඩම්මත් එක පැනලා ගියේ තේරුණාද? තාත්තගේ නම්බුව නැති කරලා ඇත් වෙන්න එපා උඹ. බාප්පා මං කිසිම කොල්ලෙක් එක්ක ජෝඩි දාලා වෙසක් බලන්න ගියේ නෑ. ගියේ නෑ? දැන් එතකොට තමන්ගේ ඉන වටේ අත දාන් හිටපු කොල්ලව තමන්ට මතක නෑ. ඒකද කියන්නේ? ඉතින් බාප්පා මතක හිටින්න මට එහෙම කොල්ලෙක් ඉන්නේ බෑ. කවුද බාප්පට ඔය බොරුව කිව්වේ කියන්නකෝ? කවුරුවක් කිව්වේ නෑ. මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කා. උඹ ඒ කොළුවත් එක්ක දැවටි තොරණ දිහා බලන් ඉන්නවා. මම මේ ඇස් දෙකෙන් දැක්කා. මම හිටියේ ඊට පිටිපස්සේ. බාප්පා කියන්නේ අර හීන් කෙට්ටු කළු ඩයල් එකද? අන්න හරි. අර වගේ ඉන වටේ අත දාන් හිටපු ආදේද? අන්න හරි. ඒ කොළුව තමයි. කවුද ඒ කොළුවා? ඒ කොළුවේ කිය බාප්පා පවුල්කාරයෙක් නේ. මේ වගේ වයිතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. Hero FM. පටිරෝල්. මචන් සුරාවි මං අපේ අම්මට හරි බයයි මචං. ඒ මචං අම්මට බය? අම්මා පාඩම් කළේ නෑ කියලා ගානද ඔබට? නෑ මචං. මං පුංචි කාලේ ගොඩාක් පැණි බූන්දි කෑවනේ. ඒකයි. පැණි බූන්දි? ඕ පැණි බූන්දි කාපුවාම අම්මට බය වෙනවලු. ඕ පැණි බූන්දි කෑම අම්මට බය වෙනවද බං? ඕ අපේ පන්තියේ ළමෙක් ඉන්න අබින් ලාඩන් කියලා. ඉතින් එයා හරියට අම්මට බයයිලු අම්මේ. ඒමකෝ එහෙනම් ඕන්න නැති වැඩ කළා අම්මා ගහලා ඇති. නෑ එයා හැමදාම පැණි බූන්දි කන ඉඳලු අම්මට බය. ඔය ඇත්තද පුතේ? පැණි බූන්දි කාපුවම අම්මට බය වෙනවලුද? ඕ ඇත්තමයි. ඒ ළමයා තමයි කිව්වේ. මං නම් කවදාකවත් පැණි බූන්දි කන්නේ නෑ. මං අම්මට බයත් නෑ නේද අම්මේ? ඔව්. ඔය මොකටද මට බය වෙන්නේ? මේ ඒක නෙමේ පුතේ. ඉස්කෝලේ ඇරිලා එනකොට පාරේ නැද්ද හොඳ බූන්දිකාරයෙක් හම්බ වෙන්නේ. බූන්දිකාරයෙක් නම් ඉන්නා. ඒ වුණාට අම්මේ මං නම් බූන්දි කන්නේ අම්මේ. මං නම් බූන්දි කන්නේ නෑ අම්මට බයත් නෑ. ඒකට කමක් නෑ. ඔයා පැහෙන්නේ නැතුව මට රුපියල් 100ක බූන්දි අරන් එන්නකෝ ඉස්කෝලේ ඇරිලා එනකොට. බෑ කිව්වනේ මං කන්නේ. කවුද ඔයාට කන්න කිව්වේ? මම බූන්දි ගේන්න කියලා කිව්වේ ඔයාගේ තාත්තට කවන්න. මේ වගේ වයිතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.